අන්තවාදී ලංකාවේ ඉන්නවනම් වාම අත්අඩංගුවට ගන්න ඕන. පොලිසියට බලපෑම් කරන්න බෑ. අන්තවාදී පොලිසියට බලපෑම් කරන්න බෑ. ඒක ප්‍රධාන හේතුව තමයි ඔබිට මේ වාහනේ අතන යන්නේ. අන්තවාදී වාම අත්අඩංගුවට ගන්න ඕන කියලා මෙතෙන් ඇවිල්ලා පොලිසියට බලපෑම් කරානේ අන්තවාදී. හරි. කොමින්ද? යන්න ඉස්සරහට යන්න. අන්තවාදීන් ඇවිල්ලා අන්තවාදීන් ඊයේ දවසේ පොලිසියට ඇවිල්ලා බලපෑම් කරනවා. ස්ටිකර් ගලවන්න එපා. කරුණාකරලා ඒ කරුණාව අත්අඩංගුවට ගත්ත එක ස්ටිකර් ගලවන්න එපා කියලා. එහෙම කියන්න කාටවත් බෑ. මේ ශ්‍රී ලංකා මාතෘ භූමිය මේ භූමියේදී පාස්කු ප්‍රහාරය ගැව්වා. පාස්කු අන්තවාදීදී පල්ලිවලට ගැව්වා. මේ කාලකන්ණියන්ට ඇස් පෙනුන්නේ නැද්ද? ඒක නිසා අපි විශේෂයෙන්ම කියනවා මේගොල්ලන්ට මොකක් හරි ලංකාවේ අමාරුවක් තියෙනවා නම් ජනාධිපතිවරයාට කියනවා නැවක් ගෙනල්ලා කරුණාකරලා ඒ යුද්ධ කරන්න කැමති වුණොත් ලංකාවෙන් පිටත් කරන්න. මේ විපක්ෂයේ දේශපාලන අනාථයෝ අද ජාතිවාදය නිර්මාණය කරන්න පලස්තීනය පිළිබඳව ලොකු කැක්කුමක් ඇවිල්ලා මුන්ට. මේ රටේ ජීවත් වෙන්න සමානාත්මක අයිතිය තියෙනවා. ගහපම් පුළුවන් නම් ස්ටිකර්, ගහපම් පුළුවන් නම් පෝස්ටර්. ඊට පස්සේ පොලිසිය නෙවෙයි ඉරන්නේ. සිවිල් සංවිධාන මේ රටේ ජීවත් වෙන සමානාත්මක අයිතිය තියෙන සියලුම දෙනා පාරට බෑලා ස්ටිකර් ගැව්වොත් ත්‍රිවිල් වල රෙදි කපනවා. පෝස්ටර් ගැව්වොත් වාහනවල අන්තවාදී පෝස්ටර් ගැව්වොත් වාහනවල අනිවාර්යෙන් ඒ වාහන වලට ගල් ගහනවා. ඒක නිසා හිතන්න එපා මේ රටේ සිංහල දෙමළ ජනතාවට සමානාත්මක අයිතියක් තියෙනවා. හැමෝටම සමානාත්මක අයිතියක් දීලා තියෙනවා. පලස්තීනය ගැන විතරක් කැක්කුමක් තියෙන්නේ මේ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් වලට. ආරක්ෂක ඇමති ලෙස ජනාධිපතිතුමාට කියනවා මේ කරන්න හදන ජාතිවාදී ක්‍රියාවක්. පොලිසිය ස්ටිකර් ගැලෙව්වා නම් පොලිසියට බලපෑම් කරන්නේ කොහොමද මෙතනට ඇවිල්ලා? ඒක නිසා අපි කියනවා පොලිසියට වහාම මේ ජාතිවාදී ප්‍රකාශ නිකුත් කරපො ඊයේ මෙතනට ඇවිල්ලා පොලිස්පති කාර්යාලය ඉදිරිපිටට ඇවිල්ලා ඒ උද්ඝෝෂණය කරපො දේශපාලන කණ්ඩායම් වල නියෝජිතයන් වහාම අත්අඩංගුවට ගන්න ඕනේ. පොලිසියට ඉන්න කියන්නේ එන ආදරයටලු යකෝ එහෙනම් රුසියාව දානවා යුක්‍රේනයට ආදරය කරපන්කෝ. පාස්කු ප්‍රහාරය ගාලා පල්ලිවල මිනිස්සු මැරුණා. අපේ ලංකාවේ ජනතාව ගැන මික් නෑ. මේ කාලකන්ණි දේශපාලනය කරන දේශපාලන කණ්ඩායම් වල නියෝජිතයන් දාලා රටේ ජාතිවාදයන් පලස්තීනයට යවනවා. මේ ඉන්න උන්ට මේ ඉන්න බැරි නම් මේ ඉඳලා අන්තවාදී ජාතිවාදී කරනවා නම් අපි උන්ව පලස්තීනට යවන්න සූදානම්.